හොඳයි අධිනේදීන් අපේක්ෂා රෝහල් විහාරස්ථානයේට තවත් මිනි පෙට්ටි පරිත්‍යාගයක් අපේ සුසිල් මහත්මයා ප්‍රධාන මේ පවුලේ සියලු දෙනා විසින් තවත් මිනි පෙට්ටි පරිත්‍යාගයක් යාළුවෝ මිත්‍රාදී ඥාතීන්ගේ දායකත්වයෙන් මේ රෝහල් විහාරස්ථානයේට තවත් මිනි පෙට්ටි පරිත්‍යාගයක් සිදු කරන අවස්ථාව මොහොත ඉතින් පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබෙන ඉඳලා මේ පරිලෝ යන අපේම ලොකුඩා සියලු දෙනාගේ අවසන් කටයුතු කර ගැනීම සඳහා අගහිමිකම් තියෙන අපේම සමුද්‍ර ජනතාවගේ අවසන් කටයුතු කර ගැනීම සඳහා මෙලෙස මේ මිනි පෙට්ටි පරිත්‍යාගය සිදු කරගන්න ඉදිරියට. මේ පිළිකා රෝහල් විහාරස්ථානයේ මගින් අපි ලංකාවේ නම් දෙසට අසරණ අපේම සමුද්‍ර ජනතාවට මේ පරිත්‍යාගයන් සිදු කරනවා. මේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබෙන ඉඳලා මේ පරිලෝ යන අසරණ අපේම සමුද්‍ර ජනතාවරු. ඉතින් මේ පිළිකා රෝහල කියන්නේ නම කියවසනින් ගොඩක් අය බලන්න කරා. ඉතින් මේ පිළිකාවට ගොඩ වුණාට පස්සේ අවුරුදු ගණන් මාස ගණන් මේ පිළිකාවෙන් එළෙන සිදු වෙනවා. මේ අවස්ථාවේදී කවුරුහෝ මේ පරිලෝකියෝ ඔවුන්ගේ අවසන් කටයුතු කර ගැනීමට අපහසු කෙනෙක් මේ පරිලෝකියෝ මේ රෝහල් විහාරස්ථානයේ මගින් අපි ඔවුන්ට උදව් උපකාර කරනවා. ඒ උපකාරයක් හැටියට මේ පරිත්‍යාගය පවා සිදු කරනවා. ඉතින් අදිනේ සුසිල් මහත්මයා ප්‍රධාන කොට ඒ සියලු දෙනා විසින් මේ රෝහල් විහාරස්ථානයේ මගින් මේ සිදු කරගෙන යන සේවාව සාර්ථක කරගෙන යාම සඳහා මේ පරිත්‍යාගය අපිට සිදු කරනවා. ඉතින් ඔතුමන් නැතුණු පවුලේ සියලු දෙනාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ පවුලේ සියලු දෙනා යාළුවෝ මිත්‍රාදී සියලු දෙනාගේ දායකත්වයෙන් උදව් උපකාරය මත තමයි මේ පරිත්‍යාගය අදිනේ සිදු වෙන්නේ. ඉතින් ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය ත්‍රිජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඔබට ආරාධනා කරනවා ඔබට පුළුවන් මේ රෝහල් විහාරස්ථානයේ වගේ මේ සිදු කරන සේවාවක් තවත් ඉදිරි කරගෙන ඔබට අපි ආරාධනා කරනවා සමට දළදා හාමුදුරන්ගේ පීඨ රැකවරණය ලැබේවා කියලා.